ගොඩක් අය අහලා තියෙනවා කොහොමද මෙයාලගේ බූල් දික් කරගන්නේ කියලා. එතකොට මෙයාලගේ රෝමවල දිග තීරණය කරන සාධක කීපයක් තියෙනවා. ඒකෙන් එක ප්‍රධාන සාධකයක් තමයි ජාන. ඒ කියන්නේ එයාලගේ ආච්චිලා සීයලාගේ අම්මගේ තාත්තගේ කොහොමද තිබුණේ කියලා ඒ පරම්පරාවෙන් පරම්පරාවට ජාන එන විදිහත් එක්ක මෙයාලගේ කොච්චරක් දිගට කෝට් එක හැදෙනවද කියන එක තීරණය වෙනවා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපිට අනිත් දේවල් වලින් එයාලගේ කෝට් එක කොහොමද පවත්වාගෙන යන්නේ කියලා බලන්න පුළුවන්. කෝට් එකේ කියන්නේ මෙයාලගේ මේ රෝම 65%ක් 90ක් විතර හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. කියන්නේ කෙරටින් වලින්. එතකොට ඇඟට අවශ්‍ය කරන පෝෂණ ගුණය අඩු වුණාම ප්‍රධාන වශයෙන්ම වෙන දෙයක් තමයි මේ කෝට් එකට යන දේවල්. ඒ කියන්නේ එයාලගේ බූල් වලට යන පෝෂණය ඇඟේ අනිත් අත්‍යවශ්‍ය දේවල් වලට යොමු කරන එක තමයි වෙන්නේ. එතකොට කෝට් එකට හම්බෙන පෝෂණය අඩු වෙනවා ඇඟේ අනිත් තැන්වල අවශ්‍යතාවය වැඩි වෙනකොට. එතකොට විශේෂයෙන්ම මෙයාලට ෆිෂ් ඔයිල් ඔමේගා 3 තියෙන ඒවා ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට කෝට් එක හොඳට ලස්සනට හදා ගන්න පුළුවන්. මාස එකමාරක් වගේ යනකොට කෝට් එකේ සැලකිය යුතු වෙනසක් දකින්න පුළුවන්. අනිත් එක මෙයාලව හොඳට බ්‍රෂ් කරන්න ඕනේ. මෙයාලගේ ස්කින් එකේ කියන්නේ ඕනම සුනකයෙක්ගේ ස්කින් එකේ නැචරල් ඔයිල් ලේයර් එකක් තියෙනවා. එතකොට අපි බ්‍රෂ් කරන එකෙන් ඒක හොඳට සමානව හැමතැනම පැතිරෙන එක වෙනවා. ඒකත් රෝම හොඳට වර්ධනය වෙන්න ගැට ගැහෙන්නේ නැතුව තියාගන්න බලපාන දෙයක්. තව එකක් තමයි මෙයාලම නාවන්න පාවිච්චි කරන සබන් ෂැම්පූ. අපි පාවිච්චි කරන සබන් ෂැම්පූ වලට වඩා එයාලට හැමට ගැලපෙන හොඳ pH එකක් තියෙන එයාලටම එන්න ෂැම්පූ එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ දේවල් වලින් එයාලගේ ස්කින් එක, කෝට් එක හොඳට නිරෝගීව ලස්සනට තියාගන්න පුළුවන්.